බුර්කිනා පාසෝ යනු බටහිර අප්‍රිකාවේ පිහිටි ගොඩගිම් වලින් වට වූ රටක් බව ඔබ දන්නේද? බුර්කිනා පාසෝ යන්නෙහි අර්ථය අවංක වාසීන්ගේ දේශය යන්නයි. මෙම දේශයේ භූගෝලීය පිහිටීම සහ දේශගුණය ගැන සලකා බැලීමේදී මෙලෙසින් කරුණු පෙන්වා දිය හැකියි. බුර්කිනා පාසෝ වර්ග කිලෝමීටර් 274,200ක් පමණ ප්‍රදේශයක් ආවරණය කරයි. එය උතුරින් සහ බටහිරින් මාලි, ඊසාන දෙසින් නයිජර්, ගිනිකොන දෙසින් බෙනින්, දකුණු දෙසින් ටෝගෝ සහ ගානාව සහ නිරිත දෙසින් අයිවරි කොස්ට් යන රටවල් වලින් මායිම් වේ. දේශගුණික කලාප තුනකින් සමන්විත වන අතර උතුරේ වියලි සහෙල් කලාපය, මධ්‍ය සූඩානය සහෙල් කලාපය සහ දකුණේ වඩාත් තෙත් සූඩාන කලාපය ලෙස බෙදී යයි. භූමි ප්‍රදේශයේ තෘණබිම් සහිත සාමාන්‍ය සවනා දේශගුණයක් පෙන්වන අතර දකුණු ප්‍රදේශයේ පඳුරු සහිත වනාන්තරද දක්නට ලැබේ. මෙම කුඩා දූපතේ ජනගහනය සහ භාෂාව ගැන අවධානය යොමු කිරීමේදී 2024 වන විට බුර්කිනා පාසෝහි ඇස්තමේන්තු ගත ජනගහනය මිලියන 23.28කට ආසන්න වේ. නිල භාෂාව පංශ වේ. එහෙත් මූරේ, ඩිලා සහ ගුන්මංචේ වැනි භාෂා 60කට අධික සංඛ්‍යාවක් කතා කරනු ලැබේ. ජනගහනයෙන් 60%ක් පමණ මුස්ලිම් වන අතර 26.3% ක්‍රිස්තියානි ආගම අදහති. බුර්කිනා පාසෝ යනු ලෝකයේ දුප්පත්ම රටවල් අතරින් එකක්. ආර්ථිකයේ ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය, දළදේශීය නිෂ්පාදනයේ 34%ක් මත පදනම් වේ. රන් කැණීම්ද ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකමකි. බුර්කිනා පාසෝ 1960 දී ප්‍රංශයේ නිදහස ලැබීමට පෙර ඉහළ වෝල්ටා ජනරජය ලෙස හැඳින්වුවා. 1984 දී ජනාධිපති තෝමස් සංකාරා විසින් රට බුර්කිනා පාසෝ ලෙස නම් කරනු ලැබුවා. නිදහස ලැබූ දා සිට රටවල් දේශපාලන අස්ථාවරත්වය, කුමන්ත්‍රණය සහ ත්‍රස්තවාදී තර්ජනවලට මුහුණ දී ඇති අතර 2022 වර්ෂයේදී මිලිටරි කුමන්ත්‍රණ දෙකක් සිදු වුණා. මෙහි වත්මන් පාලනයේදී වත්මන් පාලකයා වන්නේ කපිතාන් ඊබ්‍රාම් මහතායි. ඔහුට දැනට බුර්කිනා පාසෝහි අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරනවා. ඔහු 2022 සැප්තැම්බර් මාසයේදී කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත්තා. එවකට අන්තර්වාර ජනාධිපතිවරයා වූයේ පෝල් හෙරින් සැන්ඩ්‍රගෝ ඩිම්බිලා මහතායි. බලයෙන් පහ කිරීමෙන් පසුවයි අප්‍රිකාවේ සිටි ලාබාලතම රාජ්‍ය නායකයන්ගෙන් කෙනෙකු වන මොහු සිය පුරෝගාමී රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප වැඩිවීම, ආපසු හැරවීම වැනි රැඩිකල් ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇති අතර එය බොහෝ බුර්කිනාවේ ජනතාව අතර ජනප්‍රිය වී තිබෙනවා. ප්‍රංශයේ රට ඈත් කිරීමට කටයුතු කර ඇති අතර මාලි සහ නයිජර් සමග එක්ව සහෙල් රාජ්‍ය සන්ධානයක් පිහිටුවීමට දායක වී තිබෙනවා. ඔහු රුසියානු නායක පුටින් සමග සමීප සබඳතා පවත්වන්නේ රටේ කෘෂිකර්මාන්තය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය දියුණු කිරීමට කටයුතු කරමින් සිටින අතර කෙසේ වෙතත් ඔහුට එරෙහිව කුමන්ත්‍රණද රට තුළ ක්‍රියාත්මක වන බව වාර්තා වනවා. බුර්කිනා පාසෝ යනු අභියෝග රැසකට මුහුණ දෙන රටක් වන අතර ත්‍රස්තවාදය මැඩලීමට සහ ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීමට ප්‍රධාන අභියෝගයක් ලෙස බාරගත් රටකි. මෙවැනි තොරතුරු දැනගන්න අපගේ හිත් TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.